හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණා. ඉන්ධන පෙරවුම් හලක සිට අපරීක්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් ඒවන විට මාර්ගයේ පැමිණි සුඛෝපභෝගී මගී බස් රථයක ගැටි අනතුර සිදුව තිබෙනවා. අනතුර CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. එම අවස්ථාවේ අනතුර මගහැරීමට ගිය බස් රථය මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක සහ ලොරි රථයක ගැටි නතර වී තිබුණා. මෙතන මේ වාහනේ මෙතන හැමදාම නතර කරලා තියෙන වාහනයක්. මේ පැත්තට කපද්දිම ත්‍රී වීල් එකෙත් වැදිලා බස් එක කන්ට්‍රෝල් නැතුව ගිහලා ඇවිල්ලා මේ ලොරිය වැදිලා තියෙනවා. ඒ වැදිච්ච පාට තමයි මේ ලොරිය තල්ලු කරන් ඇවිල්ලා මේ ලොරියට එහා පැත්තෙන් තිබ්බ ලොරියෙත් වැදිලා නතර වෙලා තියෙන්නේ. ත්‍රී වීල් එක සෙඩ් එකේ ඉඳලා වමට දාලා තියෙනවා. අරට පේන්නේ නැහැ නේ ඉතින් ත්‍රී වීල් කාර්යයේ වැරද්ද තමයි ඉතින්. බස් එක පොරේම තයි කළගෙන මෙහෙට කපලා බේර ගන්න ත්‍රී වීල් එක එන්න දාලා මේ පැත්තට. ත්‍රී වීල් එකේ ඉස්සරහා රෝද සම්පූර්ණ කලලා වෙන් වෙලා ගියා. වෑන් එකේ ඊටත් වැඩිය බරපතලයි. ත්‍රී වීල් එකයි බස් එකයි මේ ලොරියයි තව එහා පැත්තේ පොඩි ලොරියක් තියෙනවා. සුදු පාට ලොරියක් තියෙනවා. වාහන හතරක්. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද එම ස්ථානයට පැමිණියා. මේ බස් රථයේ මේ මාරදුරෙන් ගමන් ආරම්භ කරන් තිබිච්ච මෙයා විනාඩි 10ක් විතර පරක්කු වෙලා ගිහින් තියෙනවා. ඒතකොට ගමන් අපි ගමන් මාර දෙන්නේ නැහැ. ඒතකොට මෙයා ඉක්මනින් ඇවිත් තියෙන නැවත අනාවින්නෙන් ගමන් මාර ලබා ගන්න. ඒක නිසා පරක්කු නිසා තමයි මම ස්පීඩ් ඇවිල්ලා තියෙන්නේ. නිත්‍යානුකූල ගමන් මාරයක් නෙමෙයි මේ. මැදින් එයා අනවසරෙන් ආපු ගමන් මාරයක්. ඔව් පැහැදිලිම රියදුරු වරදකරු කොහොමත් අපි ඉස්සරහට ඉතින් මේගොල්ලෝගේ අපි අධිකාරී විදියට අවශ්‍ය පියවර ගන්නවා. පොලිසියට අමතරව. මේ අතර වාද්දුව මොරන්තුඩුව ප්‍රධාන මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටි අනතුරක් සිදුව තිබුණේ අද පෙරවරු 6:30ට පමණ. එක් බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටි අනතුර සිදුව තිබුණා. එම අවස්ථාවේදී බස් රථ තුල මගීන් සිට නොමැති අතර රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර එක් රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම නෝටන් බ්‍රිජ් ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේදී මෝටර රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. මෝටර රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සකපල කරන අතර අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර නාවලපිටිය ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරු පැදියක් ගැටි පසුගියදා සිදු වූ අනතුර CCTV කැමරාවක පටිගත වී තිබුණේ මෙලෙසින්. අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක් සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ප්‍රතිකාර ලබමින් සිටි 3 හැවිරිදි බිලින්දියක් ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් මෝටර රථය දහවනය කළ 82 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැර තිබෙනවා.